Hi, ඉතින් අද මං ගොඩ දවසකින් ඔයාලට ඉන්ඩෝ ප්ලාන්ට්ස් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මට හිතුණා දැන් අවුරුදු 2කින් විතර ඉන්ඩෝ ප්ලාන්ට්ස් වීඩියෝ එකක් අරගෙන ආවේ නෑ මං. ඉතින් මං ගෙදර ඉස්සරහට ඒ වගේම අපේ ගේ ඇතුලේ පොඩි ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකක් අලුතෙන් තියාගත්තා. ඒක තමයි මම ඔයාලට අද වීඩියෝ එකකින් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉස්සර මම ගෙනාපු වීඩියෝ එකත් එක්ක මේ වීඩියෝ එක බලද්දී ඔයාලට පොඩි වෙනස්කම් ටිකක් වෙලා ඇති කියලා පෙනෙයි. මගේ වීඩියෝ එක එහෙනම් ඔයාලා හැමෝම ඉවර වෙනකම්ම බලලා ඔයාලගේ ලස්සන අදහසුත් මට මොනවාද එකතු වෙන්න ඕනේ වගේම මං හදලා තියෙන දේවල් වල වෙනස් වෙන්න ඕනේ මොන වගේ තැන්ද ඒ ඕන දෙයක් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මේ විදිහට තමයි වෙරෙන්ඩා එක තිබ්බේ. ඉතින් මේ වගේ දොර ළඟ මොන්ස්ටෙරා ප්ලාන්ට් එකක් තියලා තිබ්බ. ඒක දැන් ගොඩාක් කල් මේ වගේ එක ටිකක් දැන් ලොකු වෙලා තියෙනවා. මං ආසම ප්ලාන්ට් එකක් තමයි ඒක. ඒ වගේම අනිත් පැත්තෙන් තියාගෙන තිබ්බා පීස් ලිලි ප්ලාන්ට් එක. ඒක නම් ඔයාලා මගේ කලින් වීඩියෝ වලත් දකින්න ඇති. මොකද ඒ ගස් දෙක ගොඩක් පරණයි. ඒ එකම පැත්තකින් මම මේ වගේ පෙටෝනියා පැලතුනකුත් තියලා තිබ්බා. ඒකත් කලින් වීඩියෝ එකේ තියෙන්නේ නැති. දැන් ඒක ගොඩක් ලොකු වෙලා අතු කපලා වෙන තැන් වලත් පැල කරගෙන තියෙනවා. අපිට සාමාන්‍යයෙන් වෙරෙන්ඩා එකක මේ වගේ පැල එල්ලන්න පුළුවන්. එතකොට ගෙදරට අමුතුම ලස්සනක් එනවා. ඒකත් එක්කම මේ වගේ චූටි කුරුළු කූඩුවක් තියාගෙන තියෙනවා මං ගෙදර ඉස්සරහින්. මේ ඔයාලට පේන්නේ ඕකීඩ් ටික. ඉතින් ඒක කලින් ඉඳන්ම තිබ්බා. මේක අර චුට්ටක් ඕකීඩ් මල් අඩුයි. ඔයාලට පේනා වගේ එක ජාතියක විතරයි මල් ටික තියෙන්නේ. මං ඒ ඕකීඩ් ටික වැහි පීල් එක තමයි බැඳලා හදාගෙන තියෙන්නේ. මේ ඔයාලට පේන ගෝල්ඩන් බෙල් පැල දෙක නම් අලුතෙන් තමයි එකතු කරගත්තේ. ඉතින් හැම කාලෙම මල් තියෙනවා. ඒකේ පුදුම ලස්සනක් තියෙනවා. ඔයාලට උනත් ගෙදරකට තාප් එකට මේ ගෝල්ඩන් බෙල් එකතු කරගන්න පුළුවන්. මෙතනින් තියාගෙන තියෙනවා වින්කා පැල දෙකක්. ඒකත් දැන් ලොකු වෙලා තියෙනවා. හැමතිස්සෙම මල් හැදෙන එකක් තමයි මේ වින්කත්. මේ තියෙන ඉස්සරහම අපේ තියෙන චූටි පොකුණ. ඉතින් ඒකේ නිල් මානෙල් තියෙනවා. ඔයාලට පේනවා ඇති පොහොට්ටු දෙකක්ම පිපෙන්න තියෙනවා. ඉතින් මම ඒකට චූටි සාරි ගප්පි ටිකක් දාගෙන තියෙනවා. මුලින්ම මං ඉන්ඩෝ ප්ලාන්ට්ස් වීඩියෝ එකක් කරනවා කියලා හිතුවාම ඉස්සරහා තියෙන මේ තාප්පු වල පේන්ට් කරගෙන හිටියා. මොකද සුදු පාටින් ගෙදරක් අපි නඩත්තු කරගෙන යන එක චුට්ටක් අමාරුයි. මොකද කුණු ගෑවෙනවා, ඉක්මනට කිලුටු වෙනවා. ඉතින් මං මුලින්ම තාප්ප ටික සුදු පාට කරගෙන තමයි මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වීඩියෝ එක කරන්නම් කියලා හිතුවේ. මං ආසම දෙයක් තමයි වෙරෙන්ඩා එක සාමාන්‍යයෙන් සුදු පාට පසුබිමෙන් බිත්ති වලින් තියේදී ඒක වැහෙන්නම ග්‍රීනරි ෆිනිෂින් එකක් යනවට. ඉතින් මට හිතුණා ලස්සන ප්ලාන්ට්ස් ටිකක් ගෙදර වෙරෙන්ඩා එකේ හැම තැනකින්ම තියාගන්න. එතකොට ඕනම කෙනෙක් ගෙදරට එනකොට අර කොළ පාටයි සුදු පාටයි මික්ස් වෙලා මාර ලස්සනයි. ඒ වගේම නිදහස් බවක් ගෙදරට එනකොටම තියෙනවා. ඉතින් මම මෙතන සොයිස් චීස් ප්ලාන්ට්, හබරල ජාති, ෆාම් වර්ග ඒ වගේ ටිකක් ඒ ඉස්සරහින් එකතු කරගත්තා. ඔයාලා බලලා කියන්නකෝ ලස්සනයිද කියලා. මේ තියෙන මොන්ස්ටෙරා ප්ලාන්ට් එකේ වැල් වගේ යන එක. ඉතින් ඒ වැල් වර්ගේ වෙන තැනක තිබ්බේ මට හිතුණා ඒක ගේ ඉස්සරහා කණුවක ගැට ගහන්න ඕනේ කියලා. මොකද ඒක කණුව පුරාම එක පැත්තක විතරක් මේක ගිහිල්ලා තිබ්බහම ගෙදරට අමුතු ලුක් එකක් එනවා. මේක අපිට ටිකක් ඒ කියන්නේ වැවිගෙන එනකොට කපලා ඒ පෝච්චියම ආයෙ යටින් හිටවලා මේක නිකන් කණුව වටේ පඳුරක් විදිහට හැදෙනවා වගේ හදාගන්න පුළුවන්. මේ විදිහට තැන් තුනකින්ම මං කම්බි වලින් කණුවට ගැට ගැහුවා. එතකොට හොඳට ඒක දරාගෙන තියෙනවා කණුවත් එක්ක. ඉතින් බලන්නකෝ ෆයිනලි කොහොමද පේන්නේ කියලා ඔයාලා.
තවත් මම මේ වගේ ෆාම් වර්ග එහෙම එකතු කරගත්ත ඉස්සරහා හරියට. මොකද අර පිරීලා කොළ ගොඩාක් වගේ තියෙනකොට හරි ලස්සනයි ගෙදරට. දැන් ඔක්කොම වැරන්ඩ එකේ පැල ටික මන් තියාගත්ත හින්දා මට හිතුණා ඒක චුට්ටක් ක්ලීන් කරලා ගන්න. ඉතින් මෙතන හොදලාම ඉතුරු වැඩ ටික කරන්නම් කියලා හිතුවා. මුලින්ම මං හොඳට ටයිල් ටික මොප් කරලා ගන්නවා. මොකද පැල එහෙට මෙහෙට කරලා මඩ ගෑවුණා. ඒවත් එක්ක ගේ ඇතුළටත් යනවනේ. ඉතින් ඒ නිසා මුලින්ම මේ වගේ ක්ලීන් කරගන්න හිතුවා මං. මං ඔයාලට මුලින්ම වීඩියෝ එක පටන් ගද්දිම පෙන්නුවානේ ගෙදර තිබ්බ විදිහ. ඉතින් මේ මං එකතු කරගත්ත ප්ලාන්ට් ටිකත් එක්ක ගෙදරට ලස්සනක් ඇවිල්ලා තියෙනවා. කොළ පාට තැනින් තැන තියලා තිබ්බාම හරි ලස්සනයි. මෙතන මං මනි ප්ලාන්ට් ටිකකුත් මේ ගෑරේජ් එක හරියෙන් එල්ලගෙන තියෙනවා. මෙතන මේ ගේට් එක ළඟම රෝසයි මේ නිල් මල් වර්ගයේ තියෙන. මට මේ නිල් මලට කියන නම නම් දැන් මතක නැහැ. ඒ වගේම මේ චූටි ඩේසි වගේ පෝචි දෙකකුත් තාප්පේ එල්ලගෙන මං ඒක නම් අලුතෙන් එල්ලගත්තේ. මේකේ මේ කාලෙට මල් නැහැ. උනාට ඒ සුදු පාට මල් පිරෙන්න පිපෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ කාලේ තියෙන රෝස මල් ටික මගේ. මේ වගේ පාට කීපකින් රෝස මල් තියෙනවා. ඉතින් රෝස මල් හැම කාලෙම පිපෙන්නේ හොඳට පෝර හැම දාලා මේ රෝස මල් හදා ගන්න ඕනේ. මෙතන මේ තියෙන්නේ ගේ පිටිපස්සෙම අපි හිටවලා තියෙනවා චූටි ප්ලාන්ට්ස් වර්ග. ඉතින් මෙතන හදාගෙන තමයි ගේ ඇතුළට තියන්නේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් අරගන්නේ. ඒ වගේම මෙතන පැලේ ටිකක් ලොකු වෙනකන් තියලා තමයි අපි ඉස්සරහට අරගන්නේ පෝච්චි වලට දාලා. ඔයාලට පේනවා ඇති මෙතන මනි ප්ලාන්ට්ස් වර්ග ටිකක් තියෙනවා. ඒ වගේම මෙතන හදාගෙන තියෙනවා අර ස්විස් චීස් ප්ලාන්ට් එක. මම ඒ ප්ලාන්ට් එකටත් හරි ආසයි. මේක සාමාන්‍යයෙන් බිත්තියක තිබ්බහම වැලක් වගේ වුණත් උඩට යනවා. දැන් මං එළියේ හරියේ ප්ලාන්ට් ටික තියාගත්තානේ. ඉතින් ගේ ඇතුළට චූටි වෙනස්කම් ටිකක් කරමු. මොකද ගේ ඇතුළෙත් පැල තිබ්බහම හරියම නිදහස් බවක් තියෙන්නේ. ඉතින් මං මේ ප්ලාන්ට් එක තියාගන්නවා මෙතන සාලේ පුටු සෙට් එක ළඟට. මොකද ඒ ප්ලාන්ට් එක ටිකක් රෝස පාටට හුරුයි. අර අතනට බිත්තියට මැච් වෙන විදිහට තමයි මං ඒක තියාගත්තේ. මෙතන ආච්චිකායිනිනුත් තියාගෙන තියෙන ටිකක් ලොකු පැලයක්. මම මේ ටීවී ස්ටෑන්ඩ් එකට ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ මනි ප්ලාන්ට් මේ ස්විස් චීස් ප්ලාන්ට් එක තමයි. මෙතන චුට්ටක් දැන් නම් ප්ලාන්ට් වර්ග අඩුයි. මොකද මනි ප්ලාන්ට් එක මං වතුර දාන්න එහා පැත්තෙන් තියලා තියෙන්නේ. මෙතන මේ වගේ ඉල්ලෙන විදිහට ප්ලාන්ට් මං කීපයක් තියාගන්නවා ගොඩක් වෙලාවට.
ඉස්සර අපේ ගෙවල් වල ගොඩාක් වෙලාවට ආටිෆිෂල් මල් වාසස් ඒ වගේ දේවල්නේ තියාගන්නේ. ඉතින් දැන් නම් චුට්ටක් ඒක වෙනස් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට කාන්තාවෝ නැචරල් ප්ලාන්ට්ස්ම මේ වගේ දැන් ගෙවල් ඇතුලෙන් තියෙනවා. ඉතින් ඒක හරියම ලස්සනයි. ගෙදරට ඒකෙන් මාර නැචරල් ලුක් එකක් එනවා. මේ තියෙන්නේ ප්ලාන්ට් ටික තියාගත්තට පස්සේ කොහොමද ගෙදර පේන්නේ කියලා. ඉතින් ගෙදර සාලේ කාමර ඒ හැම තැනකටම අපිට නැචරල් ප්ලාන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් නම් සාමාන්‍ය ගේ ඇතුලේම අපිට තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මං එහෙම නැති ඒවා වුණත් ගේ ඇතුලෙන් තියලා හවසට ඒව එළියට දාලා ආයේ උදේම අරගන්නවා. මේ තියෙන්නේ සාලෙත් එක්කම චූටි තියෙන අවුට්ඩෝර් ඒරියා එක. ඉතින් ඒකේ තනකොළනේ තියෙන එක ඔයාලා කලින් මගේ වීඩියෝ වලින් දැකලා ඇති. ඉතින් ඒ තිබ්බ උණගහ ඒ විදිහට මෙතන තියෙනවා. ඒකත් එක්ක මම මේ උණගහටත් චූටි කුරුළු කූඩුවක් එකතු කරගෙන තියෙනවා. මොකද අපේ පැත්තේ නම් ගොඩාක් වෙලාවට මේ කුරුළු කූඩු තිබ්බට ගේ කුරුල්ල වගේ එනවා අඩුයි. ඒ වගේම මෙතන අයිනේ මං චුට්ටක් වෙනස් කරන් තියෙනවා. පොන්ඩ් එකක් තියලා ඒකත් එක්ක පැල වර්ග ටිකක් තියලා තියෙනවා ස්ටෑන්ඩ් වල. ඔයාලට පේනවා ඇති චූටි හාවෝ, පිළිහුඩුවෝ, කොක්කු වගේ සත්තු ටිකකුත් මෙතනට මං එකතු කරගෙන තියෙනවා. ඔය විදිහට තමයි මෙතන අවුට්ඩෝර් ඒරියා එක තියෙන්නේ. මේ කොනෙම්ම තියලා තියෙන ඇන්තෝරියම් වර්ග ටිකක්. ඒක නම් තාම චූටියට හදාගෙන යන හින්දා තමයි මෙතනින් තියලා තියෙන්නේ. ඉතින් ඒවත් ඉස්සරහට මං වෙනස් තැන් වලින් තියලා ඔයාලට වීඩියෝස් වලින් අරගෙන එන්නම්කෝ. ඒ වගේම කිචන් එකේ ටේබල් එකට මම මේ ප්ලාන්ට් එක තියාගත්ත චුට්ටක් ලොකුවටක් තියෙනවා. ඒක හොඳට ස්ප්‍රෙඩ් වෙලා තියෙන හින්දා මේසෙට ටිකක් ලස්සන ලුක් එකක් එනවා එකෙන්. ඉතින් කාමරවලටත් මං අනිවාර්යයෙන්ම ප්ලාන්ට් තියාගන්නවා. මේ වගේ අපේ කාමරෙත් කොළ පාටට හරියන විදිහට තමයි තියෙන්නේ. සුදු පාට වුණාට බිත්ති. ඉතින් මං ඩ්‍රෙසින් ටේබල් එක උඩින් ඒ වගේම මෙතන තියෙන චූටි ටේබල් එක උඩින් ප්ලාන්ට් වර්ග එකතු කරගන්නවා. ඒවා සැරින් සැරේ සතියෙන් සතිය මාරු කරනවා. අද මං හිතුවා මෙතන ඩ්‍රෙසින් ටේබල් එක උඩට මේ ස්විස් චීස් ප්ලාන්ට් එක තියාගන්න. ඒ වගේම මේ ස්නේක් ප්ලාන්ට් එකත් මෙතන පොඩි ටේබල් එකට තියාගන්න හිතුවා. මං ස්නේක් ප්ලාන්ට් නම් ගේ ඇතුළට පාවිච්චි කරන්න ගොඩාක් කැමතියි. මොකද වතුර චුට්ටක්වත් නැතුව මාස ගාණක් වුණත් මේ ප්ලාන්ට් එක අපිට ගේ ඇතුළේ තියාගන්න පුළුවන්. මැරෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. දැන් මං උදේ ඉඳන්ම ප්ලාන්ට් ටිකක් වෙනස් කරලා තැන් වලින් තියාගත්තානේ. ඉතින් මට හිතුණා චුට්ටක් ඉස්සරහා තියෙන පොඩි මිදුල අතු ගාලා පොඩ්ඩක් වතුර දාගන්න ඕනේ කියලා පැල ටිකට. ඔයාලා මගේ කලින් වීඩියෝ එකෙත් ගොඩක් අය අහලා තිබ්බා මොනවාද ප්ලාන්ට් වලට දාන පෝර වර්ග කියලා. ඉතින් මම ඔයාලට කිව්වා වීඩියෝ එකක් අරන් එන්නම් කියලාත් මට ඒක අරගෙන ඉන්න බැරි වුණා. ගොඩාක් වෙලාවට කොළ ಜಾති වගේ වට යාරමිලා කම්ප්ලෙක්ස් තමයි පාවිච්චි කරන්නේ මං. ඊට පස්සේ මල් එනේවට යාරමිලා ටාගට් එක තමයි පාවිච්චි කරන්නේ මං. ඒ වගේම අපේ අම්මා හදනවා පෝර එකක් මේ රෝස මල් වලට. ඒකට අපිට ගෙදර ඉතුරු වෙන ಜಾති වලින් හදන්නේ කෙසෙල් ලෙලි, ඒ වගේම බිත්තර කටු, තේකොළ ඒ ටික වේලලා පොඩියට කුඩු කරලා දානවා රෝස වලට. එතකොට රෝස වල මල් හැම කාලෙම වගේ තියෙනවා. ඒ වගේම කඩෙන් ගත්තා වගේම ලොකුවටම රෝස මලත් අපිට තියාගන්න පුළුවන්. ඉතින් මං කතාවත් එක්ක
එක්කම මේ විදිහට පැල ටික ඔක්කොටම වතුර දාගත්තා. මොකද මේ කාලේ ගොඩක් පායන නිසා උදේ හවස දෙකේම අපි පැලවලට වතුර දා ගන්න ඕනේ, නැත්නම් පැල ඉක්මනට මැරෙනවා. ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික වෙනස් කරලා මේ විදිහට තමයි අන්තිමටම ඔයාලට පේන්නේ කොහොමද තියෙන්නේ කියලා. දැන් ඔක්කොම අද දවසේ මගේ වැඩ ටික ඉවරයි. ඉතින් මං ආසම දෙයක් තමයි හවසට චුට්ටක් නිදහසේ පැලත් එක්ක තේ එකක් හදාගෙන බොන එක. ඉතින් මම දැන් මේක තමයි කරන්න හදන්නේ. අතරින් හිමීට හිරිකඩ ඇද හැලුනේ රැහිරැන මැද පන්හිඳ එළියේ ඇසිටි යාදුටුවේ වෙහිසට නූරුයි සිතුවිලි ගෙඹුරේ දැසවා සාසිටියේ ඇමට කිසිදා නැකෙරුවේ පෙම් මාසිත නියමැව්වේ මේ විදිහට තමයි මම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියලා ගෙදර ලස්සන කරගත්තේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බලලා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද ඉස්සරහට මම ඔයාලට මේ වගේ වීඩියෝස් ගොඩක් අරගෙන එනවා. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් අතර වෙන්නම්. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.